Hi you guys, welcome back to my YouTube channel. තවත් vlog එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. To be honest with you guys, I've been a little sad lately, so I couldn't get myself to film. ඒත් එක්කම ගොඩාක් වැඩක් තිබ්බ මට කරගන්න. ඒක නිසා busy වෙලත් හිටියේ මගේ ඔළුව පොඩ්ඩක් අවුල් වෙලා වගේ තිබෙ මේ දවස් කීපයක්. ඒක නිසා මම හිතුවා අද දවසේ මම ගන්නවා කියලා මම වෙනුවෙන් මට දැන් පරක් වෙලා තියෙන වැඩ ටික කරගන්නත් එක්කම අර මම ඉන්න රොට් එකෙන් එළියට එන්න. You know, when you're sad, you go to this rotty place. It's kind of like a loop. හැරෙනවා ෆෝන් එක බලනවා මොන හරි කරන්න අනිවාර්යෙන් ඕන දේවල් ටික කරනවා. Then you go to sleep and it's like a loop. And I felt like I need to get myself out of this loop. So with your help, I'll be doing that today. And I'm taking you guys along with me as well. ඔයාලා දන්නේ නැති අයට මම ක්‍රිස්තියන්. ඒත් එක්කම I think one of the reasons that I've been feeling sad lately is because I've been away from God. මගේ බයිබල් එක කියවෙ නැහැ. දවස් කීපයක් ඒත් එක්ක මම ප්‍රේ කරේ නැහැ. ඒවත් එක්කත් මගේ ඔළුව ටිකක් අවුල් වෙලා තිබ්බා කියලා මට හිතෙනවා. ඒක නිසා මම හිතුවා දවස පටන් ගන්න කලින් අපි බයිබල් එක කියවලා පොඩ්ඩක් යාඥා කරලා අපේ ප්‍රශ්න අපි දෙවියන්ට බාර දෙනකොට දෙවියන් වහන්සේ අපිට සමාදානය ගෙනවා. ඉතින් ඒක නිසා I thought of reading my Bible today and you know, trying to feel better. I do feel better. Like මම කියුවේ Matthew chapter 6 මම සිංහල බයිබල් එක තමයි කියවන්නේ. ඒකේ තියෙන්නේ මොනවාද කන්නේ මොනවාද බොන්නේ කියලා ජීවිතය ගැන වද වෙන්න එපා. දෙවියන් වහන්සේ ඒ ගැන බලාගන්නේ. දෙවියන් වහන්සේ ඔයා ගැන බලා ගන්නවා කියලා. That did help me because I've been worrying about a lot of things lately and this verse God talked to me through this word and not to worry about these things, that He will take care of everything. Yeah. Shoo inna ඇවිල්ලා shoo කී vlog එකට hi කියනවාද? බලන්න නැතුව ඉන්නවා මෙයා. shoo අයියේ එහෙම කරන්න එපා. ඕ යාළුවෝ ටික ඔයාගේ. මම කරන්න එපා. hi කියන්න. You guys, I'm going in for a workout now. I'm late. මට මේ gym එකට යන්නත් බැන්නා දැන් දවස් කීපයකින්ම. අද මම හිතාගත්තා කොහොම හරි යනවා කියලා මොන වැඩේ තිබ්බත්. Ready to go now. Hi you guys, aku gym lagi ඉන්නේ. Say hi. මේ අපේ gym එක ඔයාලත් එන්න සිනම තලාවේ හරි ඉන්නවා නම් all welcome.
We have done with the workout. We had a good time today. Met a few people. We are home. You guys, I'm so tired. කිලෝමීටර් එකක් විතර ඇවිදගෙන එන්න තියෙනවනේ. ඒ හින්දා මහන්සිය ටිකක්. Hello, Teddy. Hi, Teddy Baba. Hi. Who are you kissing at midnight, huh? Rachel or Phoebe? What? Well, you gotta kiss someone. Can't kiss your sister. Well, who's gonna kiss my sister? Chandler. Oh man, really? Dude, who would you rather have kiss your sister, me or Chandler? That's a good point. Yeah. Well, since I have that whole history with Rachel, I guess Phoebe. Okay, great. Phoebes. Listen, Ross wants to kiss you at midnight. So obvious. Why doesn't he just ask? Rach, listen, I'm gonna kiss you at midnight. What? Wait, everyone's gotta kiss someone. You can't kiss Ross. You got the history. So? So, who would you rather have kissing you, me or Chandler? මම තාම වොෂ් එකක් දැම්මෙත් නැහැ. ජිම් එකට ගියපු විදියටමයි ඉන්නේ. මොකද මට රූම් එක පොඩ්ඩක් අස් කරන්න තියෙනවා. ලොකුවට හැදි වෙලා නැහැ. හැබැයි පොඩ්ඩක් අස් කරන්න ඕනේ. ඒකත් කළා ඉවර වෙලාම වොෂ් එකක් දාගන්නවා. Let's get into it. මම ගමලා වයින් කරන්න ඕනේ. කී මේ වගේ යාළුවෝ ඉන්නවා. ඔය යාළුවෝ යා බලාගෙන ඉන්නවනේ. Bully. Itu banyak betul. හිතන්නේ මගේ රූම් එකේ තියෙන පිළිවෙලම එක තමයි මගේ කපල් එකේ. So I guess very well organized and very proud of that. මගේ කැක්ටස් ප්ලාන්ට් එක සකියුලන්ට් එක මෙයා කොළ හලනවා යටි එතක මෙයාට අවුව අඩු හින්දා මෙතන මේ ගොඩාක් විසිරිලා මම මෙයාව හදන අවුවෙන් තියන්න ඕනේ මට තියන්න බැරි වුණා මේ ටිකේම ජනල ගාව තියෙන හින්දා ටිකක් එළියෙනවා ඒත් ගොඩාක් එළියෙන්නේ නැහැ මෙයා මට අක්කි තමයි අරන් දුන්නේ guys I'm washing up that after having fresh should have බඩගිනේ මට වැඩ ටිකක් තියෙනවා පටන් ගන්න. ඒක ඉක්මනට පටන් ගන්නවා කියලා හිතුවා. මොකද නැත්තම්
රෑ වුණොත් එහෙම මට කරගන්න වෙන්නේ. So I'll be starting to do my work now. මට ගොඩාක් papers කියවන්න තියෙනවා. වගේම writings ටිකක් කරන්නත් තියෙනවා. So yeah, let's get to work. දැන් නම් හොඳටම වරගෙන දැන් වෙලාව 9ට විතර ඇති රෑ. අපේ අම්මලාද කලින්ම කාලා නිදාගෙන. මට කන්න මං හිතුවා රාමෙන් එකක් හදා ගන්නවා කියලා. අද මට රාමෙන් ක්‍රේව් එකක් ආව හින්දා මං එන ගමන් අරගෙන ආවා. So I'll be having that. I'm making a Shin ramen. You guys, it's dinner time. It's looked so good today. I can't wait to begin. I'm chopsticks වලින් කන try කරන්න හැබැයි මම ඒක එච්චරම I'm not very good at it. But we're gonna try anyway. See, I'm not very good at Does this. anybody want anything else? Oh yeah, last week you had a wonderful nutty, chocolatey. Sure. Why? Oh, well, Chandler and Monica were over there, and it's kind of hard to concentrate. What? She just called and said that she was going to be. The
book that I am reading right now is Atomic Habits by James Clear. මම පටන් ගත්ත විතරයි වගේ තාම පොඩ්ඩක් කියුවේ. There's a lot to go. I am actually a very passionate person about personal growth and psychology. මම දැන් මේ ඉන්න ෆීල්ඩ් එකේ කියන්නේ සයන්ස් ෆීල්ඩ් එකේ හිටියේ නැත්තම් මම අනිවාර්යෙන් සයිකොලොජි ෆීල්ඩ් එකේ ඉදී මොකද I'm a sucker for that. ඒ නිසා මම මේ වගේ personal growth පොතේම ගොඩක් කියවනවා. මම ඒත් හිතුවා ඔයාලා කැමති නම් මොකද මට ගිය පාර පොතට ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා ඒ පොත ගැන. ඒක නිසා මම හිතුවා ඔයාලා කැමති නම් මේ වගේ පොත් ගැන රිවිව්ස් මට ඔයාලත් එක්ක ගේන්න පුළුවන්. ස්පෙෂලි ලයික් මම මොනවද මේ පොත් වලින් ඉගෙන ගත්ත අපේ ජීවිතේට මොනවද ගන්න පුළුවන් දේවල්. එකම වීඩියෝස් හදන්න පුළුවන්. So ඔයගොල්ලන් එහෙම වීඩියෝස් බලන්න කැමති නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. So I'll start doing that. This is where I end today's vlog. I'm actually feeling quite a lot better now than I was in the morning. මොකද workout එකක් කරාම මගේ වැඩ ටිකක් කරගත්තාම පොතක් කියවුවාම ආසකෑමක් හදාගෙන කෑවහම සමහර ප්‍රශ්න නිකම්ම නැති වෙලා යනවා. මොකද අපිට සතුටක් එනවා අපේ ජීවිතේ අපිට control එකක් තියනවා වගේ දැනෙනවා. ඒක නිසා if you're also in a bad mood today, just do a little bit of physical exercise. Eat something you love. Read a book you love. Film එකක් බලන්න මොනවා හරි ඔයා කැමති දෙයක් කරන්න. That will bring some happiness to your life as well. So thank you so much මාත් එක්ක දවස ගත කරාට. ආයෙත් වීඩියෝ එකක් එක්ක හම්බෙමු. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවා නම් ඔයාලා කමෙන්ට් කරන්න. මොකක්ද හොඳ? Noodles emoji එක කරාම? Okay. Okay, I'll see you guys back with another video. Love you guys so much. Thank you මේ වීඩියෝ එක බලුවට and මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, මේ වීඩියෝ එක like කරන්න, comment කරන්න ඔයාලා මොනවද මගෙන් වෙන බලන්න ආස videos කියලාත් කියන්න. I to do that as well. Bye. Good night to you all.